Students, අපි අද කතා කරන්නේ WH questions ගැන. මොනවද මේ WH questions කියන්නේ? අපිට සාමාන්‍යයෙන් WH questions අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නයක් ඇසීමට හරි ප්‍රශ්නයකට උත්තර සැපයීමකදී හරි තමයි අපි මේ WH questions පාවිච්චි කරන්නේ. ඉතින් WH කියන letters දෙක මුලට එක තියෙන නිසා තමයි අපි ඒකට WH questions කියන්නේ. සාමාන්‍යයෙන් අපිට WH questions ඕනේ වෙනවා conversation එකකදී ඒ වගේම conversation නම වයස ස්කූල් එක ඒ වගේම එයා කියන්නේ ඔයා conversation කරන කෙනාගේ විස්තර අහන්නත් අපිට මේ WH questions අනිවාර්යයෙන්ම ඕනි වෙනවා. ඒ වගේම spoken වල ලොකු පාර්ට් එකකට අයිති වෙනවා මේ WH questions. ඒ වගේම ස්කූල් වල syllabus grade 6 to O level වෙනකන් syllabus එකේ මේ WH questions include වෙලා තියෙනවා. ටික මෙතන අයිනින් දානවා screen එකේ. ඔයාලට පුළුවන් ඒක note down කරගන්න. බලන්න WH question list එකේ කොහොමද තියෙන්නේ කියලා. What, when, where, who, whom, whose, why, those, how much. ඉතින් මේ ටික තමයි WH questions වලට අපි අද කතා කරන්න යන්නේ. ඒ වගේම ඉස්සරහට යද්දි මේ ටික තමයි basic questions list එක. ඊට වඩා ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් මේ ටික කතා කරමු. what කියන එකේ තේරුම තමයි මොකක්ද මොනවාද කියන තේරුම. කියන්නේ සාමාන්‍ය මොන හරි දෙයක් කාගේ හරි මොන හරි දෙයක් අහනවනේ. දේවල් ගැන විමසීමකදී හරි තොරතුරු සැපයීමකදී තමයි අපි what පාවිච්චි කරන්නේ. example එකක් කතා කරමු. what is your name? මොකක්ද ඔයාගේ නම? what did you eat? ඔයා මොනවද කෑවේ? what do you need? ඔයාට මොනවද ඕනේ? what are you talking? ඔයා මොනවද කතා කරන්නේ? ඒ වගේ අපිට what එක use කරලා කාගෙන් හරි දෙයක් ගැන විමසීමකට පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ what word එක use කරන්න පුළුවන්. ඊගාව එක මොකද්ද? when means කවද්ද? කාගේ හරි මොන හරි දිනයක් ගැන විමසීමකට තමයි අපි මේ when කියන question එක use කරන්නේ. when is your birthday? ඔයාගේ උපන්දිනේ කවද්ද? when is your party? ඔයාගේ පාටි කවද්ද? when is your mother's birthday? කවද්ද ඔයාගේ අම්මගේ නම? ඒ වගේ මොන හරි දෙයක්. when is your class? කෙනාක් පන්ති කවද්ද? ඒ වගේ ටයිම් එකක් දාලා හෝ නොදා අපිට මේ when කියන එක දිනයක් ගැන විමසීමකට කතා කරලා අහන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි where කියන එකේ තේරුම මොකද්ද? කොහෙද කියන එක. කාගෙන් හරි ඔයා කොහෙද ඉන්නේ? මොකක් පිළිබඳවද? ස්ථානය විමසීමකට තමයි අපි මේ where කියන question එක use කරන්නේ. ඊළඟ question එක තමයි who කියන්නේ කවුරු හරි පුද්ගලයෙක් ගැන විමසීමකදී who are you? ඔයා කවුද? who is knocking the door? කවුද මේ door එකට තට්ටු කරන්නේ? ඒ වගේ who එකෙන් අපිට කවුගේ හරි පුද්ගලයෙක් ගැන විමසීමකට who කියන question එක පාවිච්චි කරන්න පුළුවන්. ඊගාව question එක තමයි whom. කාවද? ඒ කියන්නේ ක්‍රියාවකට බලපෑමකට ලබන පුද්ගලයා. විමසීමකට තමයි අපි මේ whom කියන question එක use කරන්නේ. example එක අපිට who did you meet? ඔයා කාවද meet උනේ? කියන්නේ කාවද හම්බ උනේ? whom did you call? ඔයා කාටද call ගත්තේ? කියන්නේ ඔයා කාටද ඇමතුමක් ගත්තේ? whom කියන්නේ ක්‍රියාවකට පත් වෙන පුද්ගලයා ගැන විමසීමකට තමයි අපි මේ whom කියන question එක පාවිච්චි කරන්නේ. ඊගාව question එක තමයි කියන එක. whose කියන්නේ අයිතියක් ගැන විමසීමකට තමයි මේ whose කියන එක අහන්නේ. කියන්නේ කාගේද කියන අර්ථය. whose pen is this? මේ පෑන කාගේද? whose book is this? මේ පොත කාගේද? who's that car? අර car එක කාගේද? ඒ විදිහට අපිට whose කියන්නේ කාගේද? අයිතියක් විමසීමකට තමයි whose කියන question එක පාවිච්චි කරන්නේ. ඊගාව එක තමයි why. ඇයි? හේතුවක් විමසීමකට අපි why කියන එක use කරන්නේ හේතුවක් විමසීමකට. why are you late? ඇයි ඔයා පරක්කු? why are you going? ඇයි ඔයා යන්නේ? ඒ වගේ හේතුවක් විමසීමකට තමයි අපි මේ why කියන එක පාවිච්චි කරන්නේ. ඊගාව එක තමයි which. කුමන? කවර? තෝරා ගැනීමක් විමසීමකට තමයි අපි which කියන එක use කරන්නේ. which color you like? ඔයා ආසම පාට මොකද්ද? ඒ වගේ. ඊගාට how කියන්නේ කුමන තත්ත්වයක් විමසීමකට තමයි මේ how කියන එක use කරන්නේ. how are you? පාට කොහොමද? how is your day? ඔයාගේ දවස කොහොමද? ඒ වගේ.
how many අර මං කලින් කිව්ව මුලින් කිව්ව questions වලට වඩා මේ questions ටික සාමාන්‍ය use වෙනවා අඩුයි. හැබැයි how much දැන් කතා කරන how much how many කියන එක සාමාන්‍යයෙන් අපිට ගණන් අවස්ථකින් ගණනය මොනවා හරි දෙයක සංඛ්‍යාව ගණනයක් අහන තමයි අපි how many how much පාවිච්චි කරන්නේ. how much means මේක කීයද ඒ වගේ මිල මුදලක වගේ එකකට අපි how much use කරනවා. how many මොනවා හරි සංඛ්‍යාවක් ගැන අසන්න තමයි ඒකත් පාවිච්චි කරන. ඒකත් අපි මෙහෙම කතා කරමු. how many කොච්චරක්ද? how many books do you have? ඔයාලට පොත් කීයක් තියෙද? ඒ වගේම how much කොච්චරද? මුදල් පරිමාණයකට තමයි අපි how much කතා කරන්නේ. how much you have? ඔයාලට කීයක් තියෙනවද? ඒ වගේ ඔයාලට ඒක use කරන්න පුළුවන්. ඊට how old? ඔයාගේ වයස කීයද? how far? කොච්චර දුරද? how long? කොච්චර කාලයක්ද? how often? කොච්චර කල්ද කියන එක තමයි අපි WH questions වල දැන් මම කතා කරපු how questions. අපි ඒකට how questions කියහගේ how many, how much, how old, how far ඒවා how වලින් පටන් ගන්න නිසා අපිට how questions කියලා කියන්න පුළුවන්. අනිත් ඒවා WH වලින් පටන් ගන්න නිසා අපිට WH questions කියන්න පුළුවන්. ඒ වුණාට ඒ දෙකම WH questions වලට අයත් දේවල්. සාමාන්‍යයෙන් අපේ WH questions එකකදී structure එක තමයි WH word, helping verb, structure, main verb plus object. ඕක තමයි සාමාන්‍ය WH question structure එක. සාමාන්‍යයෙන් අපි present simple වලදී do does use කරනවා, past simple වලට did use කරනවා, continuous වලට am is are was were plus verb එක ing, ඒ වගේම perfect වලට has have had plus past participle, future වලදී will shall plus base verb එකත් එක්ක මේ සියලුම කරුණු මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. දැන් මම ඔයාලට කිව්වේ helping verbs ටික නිකන් memorize කරගන්න. ඒකට ඔයාලටත් මතක තියෙනවා මේ ටික write down කරගන්න. ඉතින් WH questions වල uses and ඒකේ තේරුම තමයි දැන් මම ඔයාලට කතා කරේ. දැන් ඔයාලට පුළුවන් කාර්තික හරි conversation එකකට යද්දී අතුරන්න කෙනෙක් හරි what is your name? ඔයාගේ නම මොකද්ද? how old are you? ඔයාගේ වයස කීයද? for your house ඔයාගේ ගෙදර කොච්චර දුරද? ඒ වගේ normally sentence ඒ කියන්නේ day to day sentence වගේ questions කාගේ හරි කතා කරද්දී conversation වලදී මේ WH questions ගොඩාක් වුණා වෙනවා. සාමාන්‍යයෙන් where the bus go? මේ බස් එක කොහෙද යන්නේ? where are you going? ඔයා කොහෙද යන්නේ? ඒ වගේ which color you like? ඔයා මොන පාටද ආස? with whom you are going? ඔයා කාත් එක්කද යන්නේ? ඒ වගේ normal day to day daily use වෙන WH questions වලදී හදාගන්න පුළුවන්. ඒ වගේම මේ WH questions කියන්නේ grammar වල, spoken වල, English වල තියෙන වැදගත්ම part එකක්. ඉතින් මේකෙන් WH questions ඔයාලට තේරුණ නැත්නම් අහන්න පුළුවන්. ඔයාලටත් comment section එකේ දාලා තේරෙන part එකක් තියෙනවා. ඉතින් ඔයාලත් WH questions කියන note down වුණා නම් අනිවාර්යෙන් ඒක note එකක් දාගන්න. අනිවාර්යෙන් ඕනේ වෙන දේවල්. English කියන්නේ කවදාවත්ම නැති වෙන්න දෙයක්. මේක ඉස්සරහට අනාගතේ තව vocabulary add වෙලා update වෙන subject එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට වීඩියෝ එකෙන් මගේ videos වලින් ඉගෙනගෙන ඔයාලටත් exam O level exam වලට focus and lessons දානවා. චුටි මේ වගේ grammar parts දානවා. ඒවත් බලලා ඔයාලගේ English දැනුමත් improve කරගන්න පුළුවන්.